සුබ දවසක් ඔයාලට. මම අද කියලා දෙන්න යන්නේ කොහොමද 1xbet account එකක් නිවැරදිව ඔයාලගේ ජංගම දුරකථනයට දාගන්නේ කියලා, account එකක් create කරගන්නේ කොහොමද කියලා. මේකට අපිට මුලින්ම අවශ්‍ය කරනවා identity card එක. ඊට පස්සේ ජංගම දුරකථනය අවශ්‍ය කරනවා Android වර්ග එකක්. මම මේක කියලා දෙන්න යන්නේ Android වර්ග එකකට. Apple phone එකකට දානවා නම් වෙනම settings තියෙනවා Apple එකේ. location settings හදලා තමයි ලංකාවට ඒක දාගන්න ඕනේ. ඒ හින්දා Apple phone වලට මේ කියන ක්‍රමේ හරියන්නේ නැහැ. Android phone එකකට දාගන්න නම් මෙන්න මේ මම කියන ස්ටෙප්ස් ටික follow කරලා ඔයාලගේ ජංගම දුරකථනයට මේක රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට මුලින්ම මේ YouTube වීඩියෝ එකට පහතින් තියෙන links දෙකක් තියෙනවා. මේ දෙකට කියන්නේ මේකට අවශ්‍ය කරන අදාළ apps තමයි මේ දෙකේ තියෙන්නේ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ apps දෙක මුලින්ම download කරගන්න. මේ විදිහට තමයි යන්න තියෙන්නේ. මේ විදිහට පළවෙනි link එක තියෙනවා. මේ විදිහට referral link එකක් විදිහට මේක ටික් කරපුවාම ඔයාලට මෙන්න මේ විදිහේ page එකක් තමයි open වෙන්නේ. එතකොට මේකෙන් තමයි අපි download කරගන්නේ අදාළ app එක. මෙතන ගියපුවාම මෙතන මේ 1xbet mobile application කියන දේෙන් තැන තියෙනවා Apple logo එකයි, ඊට අමතරව තියෙනවා Android logo එක. එතකොට අපි ඒක ටික් කරන්න ඕන. එතකොට ඒක අපි ඒක ටික් කරපුවාම මෙන්න මේ විදිහට Android ද iOS ද කියලා තියෙනවා. Apple phone එකකට නම් iOS යන්න ඕනේ. හැබැයි මේ වෙලාවෙත් මම කරන විදිය කියලා දෙන්නේ නැහැ. Android කියන එක ටික් කරපුවාම අපිට download වෙනවා මෙන්න මේ විදිහට. මම මේක කලින් file එක download කරලා තියෙන හින්දා මේ download again කියලා අහන්නේ. ඔයාලගෙන් ආයි download කියලා. එතකොට අපි දැන් download again කියන එක දීපුවාම මෙතන උඩ download වෙනවා. අපි ඒක open කරන්න ඕනේ. හරි, open කරපුවාම මෙන්න මේ විදිහට install කරන්නද කියලා අහනවා. එතකොට අපි මේක install කරන්න කියලා දෙන්න ඕනේ. හරි, දැන් මේක ඕපන් වුණා. ඊට පස්සේ අපි මේක අපිට බලන්න පුළුවන් ඕපන් වෙලාද කියලා. ඔන්න ඔය විදිහට ගියපුවාම ඔයාලට මේක allow දෙන්න හැම එකටම. හරි, දැන් මේ තියෙන්නේ app එකේ තමයි මේ අපි ඉන්නේ. දැන් phone එකේ මේ app එක download වෙලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙන්න app එක ඇතුළට අපිට ගිය හැකියි. ඊට අමතරව අපිට තියෙන්න ඕනේ මේකේ Google උතුනුපුගේට app එක. ඒකත් download වෙලා තියෙන්න ඕනේ. Google උතුනුපුගේට app එක download කරගන්න නම් ඒකටත් මම මෙතන දාලා තියෙන link එකකින් ගිහිල්ලා ඔයාලට පුළුවන් Google උතුනුපුගේට app එක download කරගන්න. හරි, එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අවශ්‍ය නම් Google උතුනුපුගේට app එක Play Store වලත් තියෙනවා. මෙන්න මේ විදිහට ගිහිල්ලා අපිට එහෙම search කරලා ගන්නත් පුළුවන්. අපි නිකන් එහෙම ගමු. ඒක ගොඩක් ලේසි link වලින් යනවට වඩා Google උතුනුපුගේට ඊට අමතරව මම පහත link එකකුත් දාලා තියෙනවා. ඒකෙමුත් ඔයාලට යන්න පුළුවන්. මේ විදිහට ගත්තාම මේ තරුවක් වගේ තියෙන එක තමයි මේ පළවෙනිටම තියෙන එක නෙමෙයි, දෙවෙනියට තියෙන එක තමයි අදාළ app එක. ඒක අපි install කරගන්නවා phone එකට. හරි, ඊට පස්සේ අපි ඒක open කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි ඒක open වෙන්නේ. get start දෙන්න ඕනේ. okay, ඊට පස්සේ මේකේ අදාළ ඔයාලට අවශ්‍ය කරන Gmail එකක් තියෙනවා නම් ඒ Gmail එක හරහා තමයි මේක continue වෙන්නේ. අපි මේක මෙන්න මේ විදිහට. හරි, ඊළඟ step එක විදිහට අපි දැන් මේ account එකක් create කරමු. මුලින්ම ඔයාලා download කරගත්ත app එකට යන්න. මේ විදිහට තමයි තියෙන්නේ. අපි මේක දැන් login නෙවෙයි දෙන්නේ. මොකද අපිට account එකක් නැහැ. අලුතෙන් register වෙන්න යන්නේ. ඊට පස්සේ registration කියන එක අපි ටික් කරපුවාම මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේකේ පළවෙනිදම in one click කියලා තියෙනවා. අපි ඒ in one click එක හරහා ඊට ඉක්මනින්ම account එකක් හදා ගන්න පුළුවන්. එතකොට මේක අහනවා මේ ටික කිසිම දෙයක් ඔයාලා වෙනස් කරගන්න යන්න එපා. මේ බෝනස් ටික අවශ්‍ය නම් ඔයාලට ස්පෝර්ට් නැත්නම් ඔයාලට 1xbet කැසිනෝ ගේම්ස් වලට උනත් මාරු කරගන්න පුළුවන්. අපිට ස්පෝර්ට් දානවට වැඩිය කැසිනෝ 1xbet ගේම් එකකට දාමු. එතකොට අපිට ඒක ලේසි මේවා කරන්න. ඊට පස්සේ අපි ප්‍රොමෝ කෝඩ් එකක් ඉල්ලනවා මේගොල්ලෝ. මේ ප්‍රොමෝ කෝඩ් එකට ඔයාලා අනිවාර්යයෙන් මෙන්න මේ විදිහට gold ball කියලා දෙන්න. මේක ටයිප් කරද්දී අනිවාර්යෙන් කැපිටල් ලෙටර්ස් වලින් ටයිප් කරන්න. මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරන්න. මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරපුවාම ඔයාලට මේ අපි ඔයාලා යොදන මුලින් යොදන මුදලට බෝනස් මුදලක් හම්බ වෙන එක. බෝනස් account එකක් විදිහට වෙනම තමයි එන්නේ. ඒක යූස් කරන විදිහ මම කියලා දෙන්නම් වෙනම බෝනස් එක. ඊට පස්සේ ඔයාලා පළවෙනියට දාන ගානටත් හම්බ වෙනවා. ඊට අමතරව වීක්ලි ඒගොල්ලන්ගේ දෙන බෝනස් මුදල් එනවා. මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක ඔයාලා යූස් කරලා තිබුණා නම්. එතකොට මේ ප්‍රොමෝ කෝඩ් එක ඔයාලා
මේ අනිවාර්යෙන් මේ විදිහට මේ මම ටයිප් කරපු විදිහටම ටයිප් කරන්න. මීට අමතරව මේ YouTube channel මේ වීඩියෝ එකට යටිමුත් මගේ ප්‍රොමෝ කෝඩ් එක දාලා තියෙනවා. ඊට පස්සේ අපිට මේක දැන් රෙජිස්ටර් කරන්න තියෙන්නේ. අපි මෙතන මේ රෙජිස්ටර් කියන බටන් එක ටික් කරපුවාම ඒක ඔටෝමැටිකලි මේ විදිහට පෙන්නනවා. මේකේ අපි මේවට ඇග්‍රි වෙන්න ඕනේ කලින්. මේ විදිහට ඇග්‍රි වුණාට පස්සේ රෙජිස්ට්‍රේෂන් එක දෙන්න. ගැන මේක අවුරුදු 18ට වඩා වැඩි කට්ටියට තමයි මේක දාගන්න කියලා තියෙන්නේ. මොකද ඇත්තටම උපයන කට්ටිය අවුරුදු 18ට වඩා මේක ළමයින්ට දෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහ එකක් එනවා I'm not robot කියලා. මේකෙන් අපි වෙරිෆයි කරන්න ඕනේ මම රොබෝ කෙනෙක් නෙමෙයි කියලා. මෙන්න මේ විදිහට ඊට පස්සේ එනවා මේකේ මට අවිලා තියෙන බයිසිකල් මාක් කරන්න. එතකොට මේ පික්චර් එකේ තියෙන බයිසිකල් ටික මට තියෙන්නේ ටික් කරන්න. බයිසිකල් තියෙනවා ටික් කරන්න. එතකොට ගොඩක් වෙලාවට බ්ලර් වෙලා ගිහිලා නැති වෙන ඒවාත් තියෙනවා. නැත්නම් සාමාන්‍යයෙන් ඒක හරිනම් ඒක ඕකේ වෙලා තියෙන ඒවාත් තියෙනවා. ඒ විදිහට එන්නත් පුළුවන්. ටිකක් වෙලා බලන්න සමහරට දැන් බ්ලර් වෙලා ආපහු බයිසිකලයක් එන්න පුළුවන්. අපි මේකේ බයිසිකල්ස් නැති වෙනකන් ටික් කරන්න ඕනේ. ඒ කියන්නේ මේකේ බයිසිකල් එකක්වත් නැති වෙනකන්. මොන ওই විදිහට ටික් කරගෙන ගියපුවාම මොන දැන් බයිසිකල් නැති අවස්ථාවක් එනවා. මේක රූපරාමෝකවත් බයිසිකල් නැහැ. ඊට පස්සේ අපි ඒක වෙරිෆයි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ තියෙන වෙරිෆයි කියන බටන් එක ටික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ආපහු එකක් එනවා. ඒකේ මෝටර් සයිකල් එක තමයි මාක් කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට අදාළ මෝටර් සයිකල් එක තියෙන ඉමේජ් ටික අපි ටික් කරගෙන යන්න ඕන. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඒගොල්ලෝ අහනවා නම් ආය අහනවා නම් ඒ ටික අපි ටික් කරනවා. ඊට පස්සේ pedestrian crossing ටික අහනවා. මේ විදිහට ඊට පස්සේ අපිට පුළුවන් මේ pedestrian crossing මේ කියන්නේ පාර මාරු වෙන ස්ථාන තියෙනවා නම් ඒ ටික එකක්වත් නැති වෙනකම් ටික් කරගෙන ගිහලා වෙරිෆයි කරන්න. හරි. දැන් I'm not robot කියන එක වෙරිෆයි වුණා. එතකොට මෙන්න මේ විදිහට එනවා ඔයාට යූසර් නේම් එක පාස්වර්ඩ් එක. එතකොට ඔයාට මේක පුළුවන් කාට හරි ළඟම කෙනෙකුට හරි ඔයාගේම WhatsApp නම්බර් එකට හරි ෂෙයා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා හරි එහෙම නැත්නම් පෑනක් අරගෙන මේක හරියට මේ අකුරු ටික ලියාගන්න. මේ උඩ පෙන්නන්නේ ඔයාගේ යූසර් නේම් එක පාස්වර්ඩ් එක පෙන්නන්නේ යටි. මේක අනිවාර්යෙන් ඔයාලා කොපි කරගන්න. එහෙම නැත්නම් මේක ෂෙයා කරගන්න. ෂෙයා කරලා මේක අනිවාර්යෙන් ඔයාලට පස්සේ අවශ්‍ය වෙන නිසා හරි මේක නෙක්ස්ට් කරන්න තියෙන අපිට. ඔන්න දැන් අපි account එක create කරලා ඉවරයි. මේක තමයි account එකක් create කරගන්න තියෙන ලේසිම ක්‍රමය. in one click කරා Gmail එකක් දාන්න නැතුව. හැබැයි අපි පස්සේ මේකට Gmail enter කරනවා. අපි ඊළඟ step එකේදී අපි ඒ ටික කරගන්නේ කොහොමද කියලා බලමු.